සුබ දවසක් හැමෝටම. මම අද හදන්න යන්නේ දකුණේ රසට මාළු තෙම්පරාදුවක්. අපි බලමු ඉස්සෙල්ලම මේකට ඕන වෙන ද්‍රව්‍ය මොනවද කියලා. ලොකු ලුණු, අමු මිරිස්, ඉඟුරු, සුදු ලුණු, එඬේර මිරිස්, රම්පේ, කරපිංචා සහ ඕනම මාළු වර්ගයක්. මුලින්ම අපි කට්ටියක් ඉපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න ඕන. ඒ තෙල් ටික රත් වෙලා එනකොට ඒකට කරපිංචා, ඊළඟට තලාගත්ත ඉඟුරු, ඊළඟට තලාගත්ත සුදු ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික බෙදෙනකොට අපි ඒකට රම්පි කොළ දෙකක් විතර දාගමු. දැන් මේ තෙම්පරාදුවට හොදගත්ත මාළු ටික එකතු කරන්න ඕන. මාළු එකතු කරන් පස්සේ අපි ඒකට සියඹලා ඒ වගේම ලුණු දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් මේ මාළු ටික හොඳට තෙලෙන්න බැදෙන්න අරින්න ඕන. ඒකට හොඳ සුවඳක් එන්න ගන්නවා. මම මුළු මාළු තම්බලා ගත්තේ නැහැ. කෙලින්ම අමු මාළු තමයි එකතු කරේ. සමහර අය මේකට තම්බලත් ගන්නවා. නමුත් මේ විදිහට ලේසි සහ ගොඩක් රසයි. ඊළඟට අපි මේ බැදුණු මාළු ටිකට එඬේර මිරිස් හොඳට ඉදිච්ච එඬේර මිරිස් කරල් 5ක් විතර කපලා දාගන්නවා. අමු මිරිස් එකතු කරගන්නවා. මේවත් තෙලින් බැදෙන්න ආරිනවා. එඬේර මිරිස් එකතු කරාම මේ මාළු එකට ගොඩාක් හොඳ රසයක් එකතු වෙනවා. මේ හදාගන්න මාළු එකත් එක්ක අපිට බත් පිඟානක් උනත් කන්න පුළුවන්. මේ විදිහට සැරින් සැරේ මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මාළු ටික හොඳට බැදිලා තියෙනවා. ඊළඟට අපි මේකට එකතු කරගන්න ඕන ලොකු ලුණු, තව රම්ප කරපිංචා ටික, ඒ වගේම කෑලි මිරිස්, ගම් මිරිස් සහ විශේෂ දෙයක් තමයි සීනි ටික. ඊළඟට ගොඩක් වෙලා ලිපේ තියන්න ඕනේ. ලුණු ටික තැම්බෙලා එනකොට ඒක පොත් කරගන්න ඕන. ඉතින් මේ තමයි දකුණේ රසට මාළු තෙම්පරාදුව. ඇත්තටම රසයි. ඔයාලත්